බාධා වෙන්නේ නැහැ කියන්න බෑ. මොකද lenten choral presentation එකක් කියන concept එක අපේ choir එකට සාමාන්‍ය දෙයක් වුණාට ඒක දිශාවට අලුත් දෙයක් වෙලා තිබ්බා. ඉතින් අපිට මුලින්ම වුණේ lenten choral presentation එකක් කියන්නේ මොකද්ද කියන එක establish කරලා ඉන්න. හැමෝම ඇහුවේ මොකද්ද මේ event එක, මොනවාද sing කරන්න ඕනේ, පසන් වගේද යන්නේ, ඒ වගේ දේවල්. ඉතින් ඇත්තටම පොඩ්ඩක් අමාරු වුණා හැමෝම එකම track එකට ගන්න. One of the hardest parts was making sure we stay in sync with each other, especially in the really emotional parts. You want to sing with feeling, but you also got to stay on pitch. සමස්තයක් විදියට මේ සම්තුන සහ පාසල් ඇතුළු ගීතිකා කණ්ඩායම් 6ක් සහභාගීත්වයෙන් මෙම චතාරික ගායනා ඉදිරිපත් කිරීම කරන්නේ. ඇත්තටම මෙහි මූලික අරමුණ වන්නේ දිශාවෙන් සහ ග්‍රාමයාවට ඇති ගීතිකා කණ්ඩායම් අඳුරගෙන ඔවුන් සමග යම් දෙයක් කිරීමට හා එකිනෙකා අතර සහයෝගය තියනට වඩා වර්ධනය කර ගැනීමකට සහභාගී වීම ලැබී ගැන මට ඇත්තටම සතුටුයි. Honestly, it's a challenge, but it's also super rewarding. We are not just singing, we are also telling a story. We want people to feel something when they hear it. අපි සිං කරන්න කෝරල් පීසස් විදියට ගොඩක්ම තෝරගත්තේ කතෝලික සභාවට සහ බටහිර සංගීත සංස්කෘතියේ නැතුවම බැරි මියුසික් පීසස්. සමහර ඒවා මුසාට් වගේ කම්පෝසර්ස්ලා කම්පෝස් කරපුවා. මුසාට්ගේ ආවෙවේරුම් කෝර්පුස්, මාකෝ ෆ්‍රිසිනාගේ ආනිමා ක්‍රිස්ති, එයාගේම ස්ටාබට් මාටර් වගේ ඇත්තටම ලස්සන මියුසික් පීසස් ගොඩක් අපි ඉදිරිපත් කළා. අපි sing. After 3.5 months working on this, it was just a dream come true.